ගොඩකන්ද හර්බල්ස් නිෂ්පාදන බෙදා හරින සීමා සහිත වෙන්ඩෝල් ලංකා පෞද්ගලික සමාගම සාදර අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන වන්දනා මෙතෙන් සිට අපි මේ කාර්යාලවල විවිධ ව්‍යාපාරවල එහෙම නැත්නම් විවිධ කන්තෝරවල කොටු වෙලා මාසයක් පුරා වැඩ කරන අයට මේ වාගේ පූජනීය සිද්ධාස්ථානයකට අඩුතරමේ 15ක් පොහොය දවසකටවත් යන්න ලැබෙනවා නම් ඒක මම හිතන්නේ මේ ගතට සිතට දැනෙන මහා සාන්තියක්. ඉතින් අපි මේ වාසනාව ලැබලා තියෙන මාසයක් පුරාවට මම හිතන්නේ ඔබටත් මම මේ කියන දේ තේරෙයි. අපිට අඩුම තරමේ මාසයකට සැරයක්වත් පන්සලකට එහෙම නැත්නම් තවත් පූජනීය සිද්ධාස්ථානයකට ගිහිල්ලා මේ ගතට දැනෙන නිවීම සුවය ඔබටත් විඳින්න අවස්ථාව ලැබේවා. අප ඉදිරිපත් කරන මේ වන්දනා වැඩසටහන මොනතරම් පැරණි මොනතරම් දර්ශනීය පූජනීය සිද්ධාස්ථානයක්ද ඒ වගේම මෙම සිද්ධාස්ථානය ඔබට නිවසේ සිටම දැක බලාගෙන වැඳ පුදා ගන්න අවස්ථාවක් උදා කර දෙන්න අපි මෙතෙන් සිට බලාපොරොත්තු වෙනවා වන්දනා වැඩසටහන තුලින්. නාතුරු සිසිල විඳ විඳ මදනල හැමුවේ පෙර රජ දවස සිරි පැවසෙන කඩිගමුවේ නාගවනාරාමය පින්බිම හමුවේ සිත බොදු බැතින් පිබීදී සරතැස නිමවේ රඹුක්කන මාවනැල්ල මහා මාර්ගයෙන් හැරි හලාගිරිය පාරේ රඹුක්කනට කිලෝමීටර 5ක් පමණ ඈතින් කඩිගමුව නාගවනාරාම රාජමහා විහාරය පිහිටා ඇත. එකල නාගස් බහුලව තිබූ නිසාම මෙම විහාරයට ඒ නම ලැබී ඇත. අදද විහාරයට ඇතුළු වූ සැනින් සුවිශාල නා වෘක්ෂයක් දක්නට ලැබේ. මේ ඉපැරණි විහාරය දෙවැනි වත්හිමි බුවනක බා සමයේ ගොඩනැගුණු බව කියවේ. ක්‍රිස්තු වර්ෂ 1592 දී රජ වූ විමල ධර්මසූරිය රජු යටතේ මෝරා ගම්මන දිසාව යටතේ පිළිසකර වූ බවද සඳහන් වෙයි. මේ කඩිගමුව නාගවනාරාම විහාරස්ථානයේ ඉපැරණි ධර්මශාලාවයි. කඩිගමුවේ නාගවනාරාමයෙහි විශේෂත්වය වන්නේ ටැම්පිට විහාර දෙකයි. ගල්කණු මත
දැව ගොඩනැගිල්ලක ටැම්පිට විහාර පිහිටා ඇත. මුලින්ම හමුවන ටැම්පිට විහාරයේ ලී උළුවස්ස මනරම් කැටයමින් යුක්ත වෙයි. නාරි දේහයකින් සමන්විත ලියවැල් මෝස්තරයකින් එය සැරසී ඇත. ඇතුළත අඩි 32ක් දිග ඇති සුවිසල් සැතපෙන පිළිම වහන්සේ නමකි. දකුණු පස හිටි පිළිමයක්ද වම් පස හිඳි පිළිමයක්ද දැකගත හැකිය. විෂ්ණු පිළිමයක් සහ මෛත්‍රී බෝසත් රුවක් ඒ ඉදිරියේ දැකගත හැකි වෙයි. මහා විහාරයේ පැරණි මකර තොරණ දෙකකි. දොරටුපාල රූප අසලින් මැකී යමින් පවතින නුවර යුගයේ සිතුවම් වෙයි. විහාරගේ අභ්‍යන්තරයේ සූවිසි විවරණය දැක්වේ. දෙවැනිව හමුවන ටැම්පිට විහාරයේ බොහෝ සිතුවම් මැකී යමින් පවතී.
සාම්ප්‍රදායික කලාත්මක ප්‍රතිමා සිතුවම් වුවද ඊතරම් දැකගත නොහැක්කේ කාලය විසින් මකා දැමීම නිසාය. තැම්පිට විහාරවල දෙකක් මේ එකම සිද්ධාස්ථානයක දැකපු පළමු වතාව මම මේ සිද්ධාස්ථානයේ. ඒ දැනගැනීම පිණිස විස්තර කරනවා නම් කඩිගම ඓතිහාසික ශ්‍රී රාජමහා විහාරස්ථානය ක්‍රිස්තු වර්ෂ 114 තමයි ගජබා රජු විසින් ආරම්භ කරලා තිබෙන්නේ. ඒ ගජබා රජු ආරම්භ කරපු තැම්පිට විහාරස්ථානය තමයි මැද මිදුලි පහ පිටවලා තිබෙන්නේ. ඉන් පසුව රජවරු කීප දෙනෙක්ම මේ විහාරස්ථානයට අනුග්‍රහය දක්වලා තිබෙනවා. ගජබා රජු සකස් කරපු විහාරස්ථානය 1747 ඉන්දියාවෙන් පැමිණිච්ච ධම්මජෝති හාමුදුරන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා 200ක් විහාරස්ථානයට පැමිණිලා ගල් කණු නැවත වතාවක් පිහිටවලා ඒ ටැම්පිට විහාරස්ථානය සකස් කරලා තිබෙන්නේ. ඉන් පසුව තමයි මේ උඩ ටැම්පිට විහාරයේ රාජසිංහ පොළොන්නරු යුගය, දඹදිව යුගය ආදී යුගයන් තුල මේ උඩ ටැම්පිට විහාරයත් ඒ වගේ මේ කුළුදා චෛත්‍යයත් පසුව තමයි ඉදි වෙලා තිබෙන්නේ. වනයක් ඒ කාලේ තිබිලා තිබෙන්නේ. ඒයින් එක නාගහක් තමයි අර ඉදිරිපස අපට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නාවනේ තිබිච්ච නිසා නාගවනාරාමය කියන නාමය ගජබා රජු විසින් මේකට නම තබලා තිබෙනවා. ඉහළ මළුවට ගොඩවෙත්ම බෝධීන් වහන්සේ දැකගත හැකිය. වම්පස කුඩා චෛත්‍යයකි. චෛත්‍යයේ විශේෂත්වය වන්නේ එහි ආරක්ෂාවට හුළුදාගයක් හෙවත් උළු වහල සහිත ගොඩනැගිල්ලක් සකස් කර තිබීමයි. පැරණි පත්තිනි දේවාලයට අදත් බොහෝ පිරිස් පැමිණෙති. කඩිගමුවේ විහාරය තරමටම පැරණි ඉතිහාසයක් මේ පත්තිනි දේවාලයට හිමි වෙයි. තවත් විශේෂිත වූ දෙයක් මේ පූජනීය සිද්ධාස්ථානයෙන් කෙරෙනවා. ඒ තමයි මේ තියෙන පත්තිනි දේවාලයක්. මේ පත්තිනි දේවාලයේ පිළිබඳ ඉතිහාස කතාව අහුවාම මෙතනින් තමයි මම හිතන්නේ ලංකාවේ පෙරහැරක් කියන දෙයක් මුලින්ම ආරම්භ වෙලා තියෙන්නේ. අපි හිතනවා අපි දළදා පෙරහැර දෝ කියලා අපිට වෙලාවකට හිතෙනවා. ඉතින් මේ දෙකේ මේ පටලවිල්ල අපි මුන්වහන්සේගෙන් විස්තරාත්මකව දැනගමු. මේ පෙරහැර සංකල්පය ලංකාවේ මුලින්ම ආරම්භ වුණේ කොයි සිද්ධාස්ථානයෙන්ද කියලා. අලුත් අවුරුද්ද අවසන් වුණාට පස්සේ තෙල්ලඹුල් ගාලා ඒ කටයුතු අවසන් වෙලා ඉන් අනතුරුව මේ කඩිගම ශ්‍රී පත්තිනි දේවාලය තමයි පළමුවෙනි පෙරහැර ලංකාවේ පවත්වනු ලබන්නේ. දේවාලය සකස් කරලා තිබෙන්නේ අර මම ප්‍රථමයෙන් කියපු ඉන්දියාවෙන් පැමිණිච්ච ධම්මජෝති හාමුදුරුවෝ. අනිත් පෙරහැරවල වලට වඩා විශේෂත්වයක් තිබෙනවා සභාපතිතුමනි මේ පෙරහැරේ. විශේෂයෙන් උඩරට කලා ශිල්ප තියෙනවා වගේම විශේෂයෙන් බුලත්ගස් ඒ වගේම ඔට්ටුවෝ ඒ වගේම මල්ගෙවල් ආදී අංග සම්පූර්ණ පෙරහැරක් හැටියට විශේෂයෙන්ම මේ පත්තිනි දේවාලයේ මල් ගහක් අරගෙන යන්නේ බුලත් ගහක් අරගෙන යන්නේ පිරිමියෙක් ගෑණියෙක් විදිහට ඇඳුම් ඇඳගෙන. එහෙම ඒ විදිහටම ඇඳුම් ඇඳගෙන පත්තිනි දේව පෙරහැර නිසා එහෙම තමයි ගමන් කරනු ලබන්නේ. විශේෂයෙන් මේ පෙරහැර ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් මේ ගම්මානේ පුරාම මේ පෙරහැර සිද්ධ කරනවා. සංඝාවාසයෙහි දැකගත හැකි භාණ්ඩ අතර මහනුවර යුගයේ සිතුවම් රැගත් මේ දුර්ලභ ගෘහ භාණ්ඩය විශේෂිතයි. එවැනිම තවත් අල්මාරියක ඇති කළුවර ලී කැටයම් මෙම විහාරයේ
ඉතිහාසය අපට කියා දෙයි. බොදුසිත් පහන් කරවන කඩිගමුව නාගවනාරාම රජමහා විහාරස්ථානය අතීත ශ්‍රී විභූතිය අප නෙත් ළඟ විද්‍යමාන කරවයි. දිවයින පුරා ආර්ථික දුෂ්කරතා ඇති පුණ්‍ය භූමි සහ දහම් පාසල් සඳහා රුපියල් 50,000ක මුදලක් පූජා කෙරෙන අතර සතියකට එක් පුණ්‍ය භූමිය බැගින් සෑම මාසකම පුණ්‍ය භූමි 4ක් තෝරා ගැනේ. ඒ සඳහා දායක සභාව හෝ දහම් පාසල් ගුරු මණ්ඩලය විසින් ඉල්ලුම් කරන්න. හෙළහඬ පුණ්‍ය භූමි සංවර්ධන පදනම අංක 102 නුවරපාර වේවැල්දිනි. ශ්‍රී ලංකාවේ බෞද්ධ දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපනය සඳහා කැපවී සිටින දහම් පාසල්වල දුෂ්කරතා මගහරවා ගන්නට උදව් කිරීමේ අරමුණින්ම පිහිටුවා ඇති හෙළහඬ පුණ්‍ය භූමි සංවර්ධන පදනමට දැන් දිවයිනේ හැම පළාතෙන්ම හැම ප්‍රදේශයකින්ම ඉල්ලීම් ලැබෙමින් පවතිනවා. ඒ ඉල්ලීම් අතරින් මූලික සුදුසුකම් සපුරා ඇති දහම් පාසල් තෝරා ගන්නවා. ඒ ආකාරයට ඊටාම විශිෂ්ට මෙහෙවරක් දරුවන් වෙනුවෙන් ඉටු කරන නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනේ ධර්ම පාඨශාලාව මෙවර හෙළහඬ පුණ්‍ය භූමි සංවර්ධන අරමුදලේ රුපියල් 50,000ක පරිත්‍යාගය සඳහා තෝරා ගන්නු ලැබුවා. ඔබ වහන්සේ දහම් පාසල් නගා සිටුවීම සඳහා ලැබෙන පරිත්‍යාගය පිළිබඳව දක්වන්නේ මොන වගේ අදහසක්ද? තාම කාලෝචිත කටයුත්තක් හැටියට අපි කල්පනා කරනවා. දහම් පාසල් පවත්වාගෙන යන්නේ නොයෙකුත් අපහසුතා මැද්දේ. ඉතින් ඒක මේ තේරුම් ගන්න අය අඩුයි. ඒක තේරුම් අරගෙන මේ දහම් පාසලේ අඩුපාඩු සපුරගන්න මේ විදිහට ආධාරයක් දෙනවා කියන එක ඒක විශාල ජාතික යුතුයකමක් හැටියට අපි කල්පනා කරනවා. ජාතික යුතුයකමක් පිළිබඳව කතා කරද්දී හෙළහඬ පුණ්‍ය භූමි සංවර්ධන අරමුදල ඔවුන්ගේ අරමුණු අතරේ ප්‍රධාන තැනක තබාගෙන සිටින්නේ හෙළ නිපැයුම්. එහෙම නැත්නම් දේශීය නිෂ්පාදන ශ්‍රී ලංකාවාසී ජනතාව අතර ප්‍රචාලිත කිරීම. මේ පිළිබඳව ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට නායක හාමුදුරන් වහන්සේ කෙනෙක් හැටියට ඔබ වහන්සේ දක්වන්නේ මොන වගේ මතයක්ද? දැන් අද අපිට හුඟක් වැරදිලා තියෙනවා. මේ පිට නොයෙකුත් ලස්සන ලේබල් අලෝලා වෙලන් දැන්වීම් ප්‍රචාරය කරලා මේ හරියාකාර අවබෝධයක් නැති මේ විදේශ බහුජාතික සමාගම් වල දේවල් අපි පරිහරණය කරලා විශාල මේ විපත්ති වලට මුහුණ දීලා ඉන්නේ. මේ එහෙම කාලෙක අපේම දේවල් අපිට පිරිසිදුව හදලා ඉදිරිපත් කරන එක මේ ඊටාම වටින දෙයක් හැටියට අපි කල්පනා කරනවා. හෙළහඬ පුණ්‍ය භූමි සංවර්ධන පදනම තවත් දහම් පාසලකට රුපියල් 50,000ක මුදලක් පරිත්‍යාග කරන්නටයි මේ සූදානම්ම. ඉහළගම බෞද්ධ සමිතිය ධර්මශාලාවේ සෙවිලි කිරීම කටයුතු සඳහා පුණ්‍ය භූමි සංවර්ධන පදනම රුපියල් 50,000ක මුදලක් පරිත්‍යාග කරන අවස්ථාවටයි අප එක් වී සිටින්නේ. මේක විශේෂ අවස්ථාවක්. ධර්මශාලාවක් කියන්නේ ධර්ම ඥානය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් බවට කවදා හරි පත්වන ස්ථානයක් නිසා. මෙහි අනුශාසක දංවවිට අබේවංශ ස්වාමින් වහන්සේ දැන් අප සමග ඉන්නවා. පුණ්‍ය භූමි සංවර්ධන පදනම මෙවැනි පරිත්‍යාගයන් ඉටු කිරීම පිළිබඳව ඔබ වහන්සේට විශේෂ හැඟීමක් ඇති. අපි මේ හැඟීම දැනගන්නට කැමතියි. එවනක් හැදීම මෙතන පරමාර්ථය වෙලා තියෙන්නේ. ඒවා එදා බුදුන් දවස කරපු බුදු විලියම වගේ ස්ථානවල අදත් වැසීම් කටයුතු නැතුව ඒවා පැවැත්ම ආරක්ෂාවක් නැතුව තියෙන නමුත් මේ ස්ථානයෙන් අලුතෙන් ගොඩනගපු තැනක් වුණත් මේ සමාගම තුළ වෙන්ඩෝල් සමාගම තුළ මේ ආධාර කිරීමෙන් ඉතා ඉක්මනින් ඒ ආරක්ෂාව සිද්ධ වෙනවා. මේ පරිත්‍යාගයන් සඳහා අරමුදල් රැස් වෙන්නේ හෙළ නිපැයුම් ජනතාව අතර ප්‍රචාලිත කිරීම තුළින්. හෙළ නිපැයුම් නැත්නම් ශ්‍රී ලංකික නිෂ්පාදන ජනතාව අතරට රැගෙන යාම තුළින්. මේ හෙළ නිපැයුම් භාවිත කිරීම ශ්‍රී ලාංකිකයින් හැටියට අපේ යුතුයකමක් වන්නේ කොහොමද කියන එකත් අපිට පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. බොහොම හොඳ අදහසක් සමාගම් තුළින් දේශීය නිෂ්පාදන මේ විදිහට රස කරලා දෙන එක බොහොම අගනා දෙයක් විදිහට අපට අගය කරන්න පුළුවන්.
අපි අවුරුදු ගණනාවක් තිස්සේ අවුරුදු 20කට වැඩි කාලයක් මේ පූජනීය සිද්ධාස්ථාන වලට ගිහිල්ලා තියෙනවා. ඒවා වැඳ පුදා ගන්න ඔබ සැමට සලසලා තිනවා. මෙවැනි දේවල් මේ බුදුන් වහන්සේ වෙනුවෙන් කෙරෙන්නේ උන්වහන්සේ ළඟ තිබුණු මෛත්‍රිය සහ මහා කරුණාව නිසා. ඉතින් මේ උපදේශය මේ පරමාදර්ශය අපි එක එක්කිනා වශයෙන් මොහොතකටවත් සිතනවා නම් ඔබ කොතෙක් මෛත්‍රී සහගතද, ඔබ කොතෙක් අනුන්ට කරුණාවන්තද කියන සිතුවිල්ල ඔබට පහළ කරමින් ඔබට මේ මාසයෙන් මේ පුන්පෝ දවසෙන් ඉදිරියට මේ කරුණාව මෛත්‍රියේ අගේ දැනගෙන මේ බුදුන් වහන්සේගේ අඩිපාරේ යන අපි සියලු දෙනාම මෛත්‍රී වඩමින් අනුන්ට කරුණාවන්ත වෙමින් ඒ වගේම මේ පුද පූජා වලින් පමණක්ම නවතින්නේ නැතුව මේ ක්‍රියාශීලී භාවය, ඒ කියන්නේ මෛත්‍රී කරමින් කරුණාව පාමින් මේ මුන්වහන්සේගේ ගුණය අපි ඉදිරියටත් රැගෙන යන්න අපි බෞද්ධයන් වශයෙන් ඒ වගේම අබෞද්ධයන්ට උනත් මෙම මෛත්‍රී කරුණාව ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අපිට ඉතුරු වෙන්නේ මෙච්චරයි. ඔබ කොච්චර මේ ලෝකෙට මෛත්‍රී සහගතව හිටියද, කරුණාවන්තව සිටියද, ඒ ගුණය තමයි අවුරුදු ගණනාවක් පවතින්නේ. ඉතින් මේ සිතුවිල්ලත් එක්ක අද වන්දනා වැඩසටහන මෙසේ නිමා කරනවා. යලිත් මෙවන් පුන් පොහෝ දිනක දර්ශනීය පූජනීය සිද්ධාස්ථානයක් සමග ඔබ හමුවට පැමිණීමේ අදහසින් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ගොඩකන්ද හර්බල්ස් නිෂ්පාදන බෙදාහරින සීමා සහිත වෙන්ඩෝල් ලංකා පෞද්ගලික සමාගම සාදර අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන තවත් මෙවන් වැඩසටහනකින් ලබන පුරපසළොස්වක පොහෝදාත් හමුවෙමු.